අනේ මේ අවුරුද්ද හරියට වීඩියෝ දැම්මනේ. ඉතින් අදත් ඔයගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා SL Lionheart YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකේ පහදන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ කවුරු හරි ගර්ල් කෙනෙක් පාරේ යනවා නම් ඒකෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි මේ වීඩියෝ එක ගිහිල්ලා බලලෙමු මොකක්ද කියලා. බල. කොහෙද යන්නේ? බලන්න. මුන් එක්කනේ බං කරන්නේ අයියා. කුකුඩය පිටේ බැඳන්නුම එනවා කන්ද උඩින් මම දැක්කේ හුග කලකට පස්සලෙච්චමි මගේ ලෙංගතු කමට ඉතින් කාගෙ තැස්වාල හොරෙන් තනි පංගල මේ දෙන්න වරෙන් ලෙච්චමි දැක්කම ඔය වග කියාවි මටම කරච්චල කරාවි මාතියා මොකටද මට විහිළු කරන්නේ ලයි මේ අය පද හදාවි පූචානම් මට කියාවි ආඩවනේ ඕවට මම කැමතිම නෑනේ සිදාදියේ වේල් පොලට උම එක් කරගෙන යන්නම් අත පිරෙන හිත පිරෙන්න මනි බඩු අරගෙන දෙන්නම් මාතියා එක්කාපෝ මට බැරියෝ ඒකටනම් වතින් බිල්ලන්න නැතිවෙයි මට මොකටද ඔය කෝලම් ඒ කූඩය පිටේ බැඳන්නුම එනවා කන්ද උඩින් මම දැක්කේ හුග කලකට පස්සෙලෙච්චමි මගේ ලෙංගතු කමට ඉතින් කාගෙන් තැස් වහල හොරෙන් ඉතින් අපි මේ බලපු වීඩියෝ එකේ ස්ටෙප් 3කින් කොහොමද ඒ ගර්ල් කොල් එක බිම දෙන්නේ කියලා අපි කරලා බලමු. මේ තමයි ස්ටෙප් නම්බර් 1. ඉස්සුද මමනේ ගහන්නේ. මේ තමයි ස්ටෙප් නම්බර් 1. ඔයා ගෑනු ළමෙන් නම් ඔයාට තමයි මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වැදගත් වෙන්නේ. මොකද ඔයා පාසල් යන්න පුළුවන්, වැඩට ගිහින් එන්න පුළුවන්, යාළුවෙක් එක්ක ගමනක් ගිහින් එන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඔව් එක්ස් වෙන්න පුළුවන්. ඒ කවුරුම හරි කෙනෙක් ඇවිල්ලා ඔයාගේ පිටිපස්සට ඇවිල්ලා මේ විදිහට අත තිබ්බොත් අපි බලමු මේ ස්ටෙප් එක කරන්න කොහොමද කියලා. අපේ තියෙන අනිත් ප්‍රතිවිරුද්ධ අත මෙයාගේ අල්ලන් ඉන්න පැත්තේ අත අල්ල ගන්නවා. අපේ අනිත් අත මෙයාගේ ෂෝල්ඩර් එකෙන් හරි අතේ අනිත් ඕනෑම තැනකින් අල්ල ගන්නවා. මේක තමයි ස්ටෙප් නම්බර් 1. දැන් අපි නැවතිලා ඉන්නේ මෙන්න මෙතනින් අල්ලගෙන. දැන් අපි කරන්න ඕනේ මේ අත අල්ලන් ඉන්න තැන අදිනවා අපේ ෂෝල්ඩර් එකට මෙතන කිර වෙන්න. අපේ හිප් එකත් මෙයාගේ බඩ උඩට අරගෙන මෙයාව අපේ කරට ගන්න මට්ටමට එනවා. මේක තමයි ස්ටෙප් නම්බර් 2. ඉතින් අපි මේ වෙනකොට ස්ටෙප් දෙකක් කරලා ඉවරයි. මේ තමයි ස්ටෙප් නම්බර් 3. අපි දැන් නැවතිලා ඉන්නේ මෙයාව අතින් අල්ලලා මෙයාව හිප් එකට ගන්න එක. හැබැයි මේක අපි එකපාර වෙන තරමට තමයි මෙයාව බිමට දාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්ටෙප් 1 2 දෙකම එකපාරට ඇවිල්ලා ස්ටෙප් නම්බර් 3 තමයි මෙයාව බිමට දාගන්න. මේක තමයි ස්ටෙප් නම්බර් 3. ඔයාලා ගර්ල් කෙනෙක් නම් මේ දේවල් දැනගෙන ඉන්න එක අනිවාර්යයි. ඉතින් ඔයගොල්ලෝ සෙල්ෆ් ඩිෆෙන්ස් ඉගෙන ගන්නවා නම් ඒක ශරීර සෞඛ්‍යයට සහ අනපේක්ෂිත අවස්ථාවක් આવොත් ඔයගොල්ලන්ට ඒකෙන් බේරෙන්නේ කොහොමද කියන දේ ඉගෙන ගන්න මේ වීඩියෝස් ඔයගොල්ලෝ දිගටම බලන්න. ඉතින් ඔයගොල්ලෝ මෙච්චර අවුරුදු ගාණක් මාත් එක්ක රැඳලා හිටියට ඔයගොල්ලෝට ගොඩාක්ම ස්තුතියි. අපි ලබන අවුරුද්දේ විශාල වීඩියෝස් ප්‍රමාණයක් දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.
අනිවාර්යයෙන්ම දාන්න. ඉතින් ඔයගොල්ලෝ අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මම ඉස්සරහට වස්සත් channel එකකුත් හදන්න ඉන්නවා. ඒකට ඔයගොල්ලෝ join වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේක ඇතුළේ දන්න දෙයක් තියෙනවා නම් පල්ලෙන් comment එකක් දාන්න මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඒකට reply කරනවා. එහෙනම් මේ වීඩියෝ එකට like එකක් comment එකක් දාලා අපේ channel එක subscribe කරලා මතකද පල්ලෙන් දෙන bell එක නෑ click කරගෙන යන්න. එතකොට නැන්දලා මාමලා ආච්චිලා සීයලා පුංචිලා බාපලා ඔක්කොටම ෂෙයා කරන්න. ඒ වැරදිද? නෑ. ඒක නම් අනිවාර්යයෙන්ම හරි. ඉතින් මේ වීඩියෝ එකේ ඉතුරු ටිකත් ඔයගොල්ලෝ බලලා යන්න. එහෙනම් ලබන අවුරුද්දෙත් අපි අනිවාර්යයෙන්ම සෙට් වෙමු. මහත්තයා වෙලා විදගෙන මේ නවනින්දා මම මේ හැටි වද විදින්නේ නුඹට ආදරේ